සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් අපේ channel එකේ පළවෙනි වීඩියෝ එක ආරම්භ එකතු වෙනවා. මේ වීඩියෝ සීරීස් එකක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. 6 වසරේ ඉඳන් 11 වසර වෙනකම් ගණිතයේ විෂයට අදාළව. හරි. මම හිතනවා දැන් බේප් එක සාකච්ඡා කරන්න කලින් කරපු නැති අය ඉන්නවා නම් කාලෙක කරලා ආවා නම් හොඳයි කියලා. ඔයාලට බේප් එක හොයාගන්න පුළුවන් YouTube වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. ඒකට අදාළ link එක. එතනින් ගිහිල්ලා කරපු නැති අය බේප් එක download කරලා එන්න. මේ අපේ 6 වසරේ පළවෙනි පාඩමත් එක්ක වෘත්ත ගණිත පාඩම. ඉතින් ඒකේ ප්‍රශ්න ටික තියෙනවා. අපි ඒක හිමින් බලන්න යමු. පළවෙනි ප්‍රශ්නේ. පහත වස්තු අතරින් වෘත්තාකාර හැඩය දැකිය හැකි වස්තු ඉදිරියෙන් ලකුණ යොදන්න නෙවෙයි. එතන හරි ගැසෙනවානේ. ඉදිරියෙන් හරි ලකුණ යොදන්න කියලා. ඒක සාමාන්‍ය තේරෙන එක පොඩි වැරදීමක්. ඉදිරියෙන් හරි ලකුණ යොදන්න. ඊට පස්සේ යමු ගණිතයේ පොත. ගණිතයේ පොත කොහොමද? ඔයාලා මතක් කරගන්න ඉස්කෝලේ ගණන් පොත. ඒක වෘත්තාකාර හැඩයක්. අපි කතා කරන භාෂාවෙන් කතා කරොත් වෘත්තාකාර හැඩයක් කියන්නේ රවුමක් වගේනේ. ගණිතයේ පොත රවුම්ද නෑ නේද? ඒකට හරියට ගන්න බෑ. මම දැම්මා. මම චතුරට. ඊට පස්සේ කවකට පෙට්ටිය. කවකට පෙට්ටිය මොකද? කවකට පෙට්ටිය රවුම්ද නෑ නේ. මම ඒකට කතරයක් දැම්මා. දොර කොහොමද? ඔයාලා දොර රවුම්ද නෑනේ. කතර වගේම කොටුවක්. මේකටත් මම දැම්මා කතරයක්. ඔරලෝසු මතක කරගන්න ගොඩක් ගාලවල සාමාන්‍යයෙන් ඔරලෝසු රවුමක් නේ. එතකොට ඒක වෘත්තාකාර හැඩයක්. සාමාන්‍යයෙන් ඔරලෝසු කියලා ගන්න රවුම් හැඩයක්. මම ඒකට දානවා හරියක්. ඊට පස්සේ තියෙන අපිට පොඩි රූප ටික බලන්න රූප. ඒ රූප වලින් නම් අපිට ලේසි හොයාගන්න නේද? මුලින් ඉන්නවා ඉර. ඉර කොහොමද? පේදු බැලුවම අපිට පේනවා ඒක රවුමක් නේ. මෙතන දැම්මා හරියක්. ඊට පස්සේ තියෙන හරි කෑම. පීස් එකක් නේද? ඒක රවුම. ඉතින් මම ඒකටත් හරිය දාන්න කියලා. ඊට පස්සේ ඉන්න කවුද? මේක නිකන් දොඩම් ගෙඩිය මොකක් හරි වගේ දෙයක් නේ. ඒකත් රවුම් නේද? එතකොට ඒකත් ඔන්න හරියට දැන්. අන්න ඊළඟට ඉන්නේ කවුද? පොතක්. මේක නිකන් අර අපේ ගණන් පොත වගේ. ඉස්සෙල්ලා අපි කතරයක් දැම්මේ. මේකත් රවුමක් නෙවෙයි නේද? එතකොට අපිට මේකට හරියට දාන්න බෑ. මේකටත් දානවා කතරයක්. මොකද මේක රවුමක් නෙවෙයි. වෘත්තාකාර හැඩයක් නෙවෙයි. ඊළඟට තියෙනවා ඔන්න බෝලයක්. ඒක කොයි වගේද? ඒක වෘත්තාකාර හැඩයක්නේ. රූපෙන් පේන්නේ අපිට. මම ඒකට දැම්මා හරියට. මෙන්න ඊළඟට ඉන්නවා මණිකක්. මණිකක් රවුම්ද? ඔය රූප පේන්නේ අපිට රවුම් වෘත්තාකාර හැඩයක්ද නෑනේ. ඒකට හරියට දාන්න බෑ. මම දැම්මා කතරයක්. හරි. ඊළඟට කවුද ඉන්න බලන්න. කවුද මේ? තක්කාලි ගෙඩියක් නේද? ඒක කොහොමද? ඒක රවුම්ද? වෘත්තාකාර හැඩයක්ද? වෘත්තාකාර හැඩයක් තමයි. මම දැම්මා හරියක්. හරි. රූප ටික හරි. හරි නේද? හැමෝටම මම හිතනවා මේක ලේසියට කියලා. හරි. ඊට පස්සේ තියෙනවා තව ප්‍රශ්නයක්. පහත රූපයේ කියලා ඔන්න රූපයක් තියෙනවා. රවුමක් ඇඳලා ඇතුළේ එළියේ ඔන්න නම් ටිකක් ලියලා තියෙනවා. දැන් පළවෙනි ප්‍රශ්නය අහනවා වෘත්තයේ ඇතුළේ සිටින ළමුන්ගේ නම් ලියන්න. වෘත්තයේ ඇතුළේ. හරි වෘත්තයක් තියෙනවා පේනා නේද මේ තියෙන වෘත්තේ. ඔන්න ඕකේ ඇතුළේ ඉන්න අයගේ නම් ලියන්න. ඇතුළේ කියන්නේ මෙන්න මේ අය. කවුද ඉන්නේ? නාමල් ඉන්නවා, අමල් ඉන්නවා, නිමල් ඉන්නවා. මම දැන් නම් ටික ලියන්න හදන්නේ. මෙතන ඉන්නවා
normal, ඉන්නවා අමල්, ඉන්නවා නිමල්. හරි නේද? එහෙනම් මේ තුන්දෙනාගේ නම් ටික ලියමු. ඊට පස්සේ පෙන්වන වෘත්තයේ මත සිටින ළමුන්ගේ නම්. වෘත්තයේ මත කියන්නේ මොකද්ද? වෘත්තය ඒක මත නේද මේ තිත තියෙන්නේ. මේ තිතෙන් කියන්නේ කවුද? සුනිමල්. සුනිමල්ගේ නම ලියනවා නම් හරිද? මම ලියනවා සුනිමල්. ඒකත් හරි. ඊට පස්සේ යන්නේ වෘත්තය පිටත. වෘත්තයෙන් පිටත ඉන්නේ කවුද? මේ රවුමෙන් එළියේ ඉන්නේ විමල් ඉන්නවා, කමල් ඉන්නවා. අනිත් අය ඔක්කොම මෙයාලා ඇතුළේ. මෙයා ඒක මත, මෙයා දෙන්න එළි. විමල් සහ කමල්. ඉතින් ලියන්න ඕනේ විමල් ඉන්නවා කමල්. හරිනේ. ඔය දෙන්න තමයි එළියේ. දැන් පුළුවන් නේද? වෘත්තය මත, පිටත, වෘත්තය මත. ඒ තුනේ වෙනස තේරෙනා නේද? ඊළඟට අපිට තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ පහත රූපයේ ඇති වෘත්තාකාර හැඩ පාට කරන්න. වෘත්තාකාර හැඩ කියන්නේ රවුම් පාට කරන්න. ඒක නම් පොඩ්ඩක් ආසිතන ඩක් ඒ වගේ හැමෝටම. දැන් බලන්න මේකේ තියෙන වෘත්තාකාර හැඩ මොනවද කියලා බලන්න. ඉරක් තියෙනවා. ඉරේ මැද්ද රවුම්. ඒක පේනන්නේ මෙන්න මෙයා රවුම්. ආයි කවුද? මේ ගේ ඉදර බලන්න මොනවද රවුම් වෘත්තාකාර හැඩ තියෙන්නේ කියලා. මේ ජනෙල් දෙක රවුම් ගැන වෘත්තාකාර හැඩ. ආයි දොරේ මේක ලොක් එක ගන්න නැතිනේ. ඒකත් වෘත්තාකාර හැඩ. බලන්න අපි ඒ ටික පාට කරමු. යාලා මේක print out අරගෙන ගත්තට පස්සේ ලස්සනට පාට කරන්න තමයි තියෙන්නේ. හරි. මම පාට කරා. එකක්. ආයි කවුද? මෙයා ඉන්නවා. හරි. ඊළඟ වෘත්තාකාර හැඩේ ඒකත් හරි. බලන්න තා කවුද පාට එන්නම් කියලා. තා කවුද එන්නේ වෘත්තාකාර හැඩ. මෙන්න මේ මලේ එතන වෘත්තාකාර හැඩ. යා පාට එන්නා. apa kabarnya? Wah nih, roda dengan tayar tadi. Ya tuh apa deh? Kalau lesson dekat ada. Lantat yang dia. Tahu nih deh. හරි එහෙනම් ඉතින් අපේ මේ ප්‍රශ්නෙත් ඉවරයි. 6 වසරට අදාළ ප්‍රශ්න ටික ඉවරයි. ඔයාලට පල්ලෙහා description එකේ තියෙන link එක අරන් ඉන්නලා web එක, ඒ වගේම වීඩියෝ එක කෙටි සටහන් 6 වසරට සිට 11 වසර වෙනකම් ඕනම දෙයක් බලා ගන්න පුළුවන්. පල්ලෙහා link එක තියෙනවා.